වර්ෂයේදී මහත් වූ භික්ෂූන් වහන්සේලා සමගින් කිඹුල්වත් නුවරට වැඩම කළා. එහිදී තම ඥාතීන්ගේ මානිය දුරු කිරීමට යමා මහ පෙළහරපා එම ඥාතීන්ට ධර්මයේ දේශනා කළා. ඉන් අනතුරුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නීග්‍රෝධාරාමේ වැඩවසන විට එනුවර සිටි බොහෝ ශාක්‍ය කුමාරවරු බුද්ධ ශාසනය තුල පැවිදි වී උපසම්පදාව ලබා ගත්තා. මේ අතරතුර මහාමායා දේවිය මිය යාමෙන් අනතුරුව සිදුවත් කුමරුව ආදරේ රැක බලාගත් සුළුමව වූ ප්‍රජාපති ගෞතමී දේවියට මිලසින් අදහසක් ඇති වුණා. ගිහි ජීවිතය ගත කරන විටත් මා පුතුණුවන්ට කිසිවක් දීමට නොහැකි වුණා. එම නිසා මා අතිම්ම සකස් කොට සිවුරු සඳහා අවශ්‍ය කරන වස්ත්‍රයක් පූජා කළ යුතුයි කියා. අනතුරුව එම වස්ත්‍රයත් රැගෙන බුදුරජාණන් වහන්සේ වෙත එළඹ පූජා කරන්නට සැරසුන විට බුදුරජාණන් වහන්සේ වදාළේ ඔය වස්ත්‍ර යුගලය මහා සංඝයාට පූජා කරන්න. එවිට මටත් සංඝයාටත් ඔය වස්ත්‍ර පූජා කළා වෙනවා යන් වෙනුයි. එම වස්ත්‍ර යුගලය පූජා කොට ඉන් අනතුරුව මහා ප්‍රජාපති ගෞතමී දේවිය විසින් බොහෝමත්ම ගෞරවයෙන් යුතුව ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කාන්තාවන්ටත් ගිහි ගෙදරින් නික්ම ගොස් තථාගත ශාසනයේ පැවිදි වීමට අවසර ලබා දෙනු මැනවි යනුවෙන් ඉල්ලා සිටියා. මෙම කතාව ඇසූ බුදුරජුන් පින්වත් ගෞතමියනි කාන්තාව ගිහිගෙන් නික්ම තථාගත ශාසනයේ පැවිදි බව ලබා ගැනීම සුදුසු නොවේ යනුවෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. දෙවන වරටත් ගෞතමී දේවිය ඉල්ලීම් කළා. එම ඉල්ලීම්ද බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළ නිසා මහා ප්‍රජාපති ගෞතමිය බොහොම ශෝකයෙන් යුක්තව බුදුරජුන්ට වන්දනා කොට නික්ම ගියා. පසු කලෙක බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කෝටාගාර ශාලාවේ වැඩවසන විට මහා ප්‍රජාපති ගෞතමිය තවත් කුමාරිකාවන් 500ක් සමග පැවිදි බව ලබා ගැනීමේ අරමුණෙන් හිසකිස් කපා දමා සිවුරු පුරවාගෙන පාත්තර අතින්ගෙන කිඹුල්වත් නුවර සිට විශාලා මහනුවර කෝටාගාර ශාලාව දක්වා පයින් යාමට පිටත් වුණා. මෙසේ බොහෝ දුරක් පාගමනින්ම යන බව දැනගත් එම ප්‍රදේශවල වැසියෝ විවිධ වාහන පිරිනැමුවත් එම වාහන ප්‍රතික්ෂේප කොට පාගමනින්ම විශාලා මහනුවර කෝටාගාර ශාලාවට ප්‍රජාපති ගෞතමිය ඇතුළු පිරිස පැමිණුණා. බොහෝ දුරක් පාගමනින්ම පැමිණීම නිසා ඉදීමී ගිය පා ඇතිව දුහවිල්ලෙන් පිරුණු සිරුරු ඇතිව බොහෝ දුකටපත් කෝටාගාර ශාලාව ඉදිරියේ සිටි ගෞතමී දේවිය ඇතුළු පිරිස දුටු ආනන්ද තෙරුන් මේ බව බුදුරජාණන් වහන්සේට දන්වා කාන්තාවන්ට පැවිද්ද ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රජාපති ගෞතමියට ගරු ධර්ම 8ක් පනවා ජීවිතාන්තය තෙක් එම ගරු ධර්ම රැකිය යුතුයයි දැනුවත් කොට බිනරපුන් බොහෝ දවසක ගෞතම බුද්ධ ශාසනය තුළ ප්‍රථම භික්ෂුණීන් වහන්සේ ලෙස මහා ප්‍රජාපති ගෞතමී දේවියට පැවිදි උපසම්පදාව ලබා දුන්නා. පසුව අනෙක් ස්ත්‍රීන් 500 දෙනාද පැවිදි වී උපසම්පදාව ලබා ගත්තා. මහා ප්‍රජාපති ගෞතමී තෙරණිය බුදුරජාණන් වහන්සේගේ ධම්මසා සියලු කෙලෙසුන් නසා අරහත් ඵලය ලැබූ අතර ගෞතම බුද්ධ ශාසනය තුල පළමුව චතුරාර්ය සත්‍ය අවබෝධ කළ භික්ෂුණීන් අතරින් මහා ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණියට අග්‍රස්ථානය ලබා දුන්නා. එතුමියගේ ගිහි කල මව්පියන් වූයේ අංජන ශාක්‍ය රජුවා සුලක්කනා බිසවයි. මහාමායා දේවිය සොහොයුරිය වුණු අතර
දණ්ඩපාණී හා සුප්පබුද්ධ යනුවෙන් සහෝදරයන් දෙදෙනෙකුත් එතුමියට සිටියා. මහාමායා දේවිය මිය යාමෙන් පසුව සුද්ධෝදන රජුගේ අගමේසිය බවට පත්වන මහා ප්‍රජාපති ගෝතමිය තම පුතුවන නන්ද කුමරු ඇති දෙඩි කිරීම කිරිමව්වරුන්ට බාර දී තමන් විසින්ම සිදුවත් කුමරව ඇති දෙඩි කළා. පැවිදි වී ක්‍රමයෙන් කාලය ගෙවි ගොස් මහා ප්‍රජාපති ගෝතමී මහරහත් තෙරණියගේ ආයුෂ ගෙවි ගොස් අවසන් කාලය ලැබුණා. පිරිනුවන් පෑම සඳහා බුදුරජාණන් වහන්සේගේ අවසර ලබා ගැනීමට කෝටාගාර ශාලාව වෙත වැඩම කළා. ඒ සඳහා අවසර ලබා දුන් බුදුරජුන් වදාළේ කාන්තාවන්ගේ ධර්ම අවබෝධය පිළිබඳ සැකයෙන් සිටින අනුවන ජනයාගේ එම වැරදි ආකල්පයේ දුරු වීමට හේති ප්‍රාතිහාර්ය දක්වන ලෙසයි. මේ වන විට වයස අවුරුදු 120ක් පමණ වූ රහත් තෙරණිය විවිධ ආකාරයෙන් පාන්නට වුණ හේති ප්‍රාතිහාර්යයන් දෙක එතනට රැස්වී සිටි මහා පිරිස පුදුමයටපත් වුණා. අනතුරුව තමන් වාසය කළ මෙහෙණවරටම ගොස් ගෝතමී මහරහත් තෙරණිය පිරිනුවන් පාවදාලා. බුද්ධ මාතාව නමින් හැඳින්වූ එතුමියගේ ආදාන පූජෝත්සවයට බොහෝ අඩා වැළපෙන මිනිසුන් හා දෙවිවරු, බ්‍රහ්මයෝ, නාගයෝ, අසුරයෝ වැනි පිරිසුත් සහභාගී වුණා. මෙසේ ලෝකයා වෙනුවෙන් මහත් සේවාවක් කළ පූජනීය වූ මහා ප්‍රජාපති ගෝතමී මහරහත් තෙරණිය පිළිබඳව අපි හැමදෙනාම සිත පහදවාගෙන වන්දනා කරමු. සාදු සාදු සාදු. හැමදිනාටම